සංනිවේදනය කියන්නේ අපි හැමෝම කරන දෙයක්. ඒ කියන්නේ තොරතුරු ලබා දීමක්. ඒ වගේම ඔයාගේ පැත්තෙන් තොරතුරු ලබා ගැනීම. අතීතයේ පරිසර පද්ධතියේ කොළතුයිති කඩන තැන ඉඳන් යන්ත්‍ර සූත්‍ර වලින් තොරතුරු ගේන් තැන්ට එනකම් මිනිස්සු දියුණු වුණා. මිනිස්සු විතරක් නෙමෙයි සංනිවේදනය දියුණු වුණා. සංනිවේදනය කරන්න මිනිස්සු හදපු පුවත්පත, ගුවන් විදුලිය, රූපවාහිනිය. ඒ වගේම තමයි අද දවසේ සෝෂල් මීඩියා වලින් අපිට ඕන දේවලුත් දැම්මා. ඒ වගේම අපට එපා දේවලුත් දැම්මා. අපිට ඕනේ නැති අනවශ්‍ය අදහස් ගත්ත අපේ ආකල්ප වෙනස් වුණා. ඒ වගේම අපේ චර්යාවන්, අපේ ක්‍රියාකාරීත්වයන් වෙනස් වුණා. ඒක නිසාම 20 වෙනි සතවර්ෂයේදී සංනිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය විෂයක් විදියට බිහි වුණා. ඇත්ත සංනිවේදනය කියන්නේ ප්‍රායෝගික වැඩක්. ඒ වගේම සංනිවේදනය කියන්නේ හරි රසවත්, වින්දනාත්මක, ඉහළ සමාජ ගරුත්වයක් වැටුප් තලයන් සහිත වෘත්තියක්. 2027 උසස් පෙළ විභාගයට පෙනී සිටින ඔබට අපි සංනිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය වෙනස් විදියට, අලුත් විදියට නැවුම් ආරයක් එක්ක ඔබට සමීප කරන්න සූදානම්. අපි පන්තිමාලාව තුළ ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසක් එක්ක මේ විෂය දරුවොත් එක බෙදාගන්න. කෙටි චිත්‍රපට, තිර පරීක්ෂණ, හඬ පරීක්ෂණ, සිද්ධි කළමනාකරණය, එහෙම නැත්නම් මේ ඉවෙන්ට් මැනේජ්මන්ට් වගේ ප්‍රායෝගික වැඩ ගණනාවක් එක්ක විෂය නිර්දේශය ළමයි එක්ක බෙදා ගන්න නිසාම අපි වෙනස් මාධ්‍යයක්. අපේ ජෝග්‍රෆී පන්තිය මෙවර උසස් පෙළ විභාගයේදී ඒ සාමාර්ථ බහුතරයක් සමග දිස්ත්‍රික් කුසලතා රැසක් දායාද කළ පන්තියක්. අපේ කිසිම දරුවෙක් විෂය අසමත් වෙලා නැහැ. අපගේ සෑම දරුවෙක්ගෙම භූගෝල විද්‍යා ප්‍රතිඵලය අනෙකුත් සෑම විෂයන්ටම වඩා ඉහළින් පවතිනවා. ඔබ දන්නවාද? පසුගිය වර අප පන්තිමාලාව තුළ මාස 6ට MCQ දහසක් සාකච්ඡා කළා. ඒ වගේම සෑම පාඩම් ඒකකයක්ම ආවරණය වන පරිදි ව්‍යුහගත රචනා ප්‍රශ්න අපි සාකච්ඡා කළා. මෙට්‍රික් සිතියම් අභ්‍යාස, ලෝක සිතියම් ලකුණු කිරීම වැනි අභ්‍යාස ආවරණය කළා. මෙම ඉහළ ප්‍රතිඵල ලද ජයග්‍රාහී වැඩපිළිවෙල මෙවර 2025 දරුවන්ට ලබා දීමටත් මම සූදානම්. ඔන්ලයින් හරහා අප සමග සම්බන්ධ වන සියලුම දරුවන්ට ප්‍රශ්න පත්‍ර කට්ටල, වර්ණ සිතියම් කට්ටල සහිත නිබන්ධන ඔබගේ නිවසටම ලබා දීමට අප සූදානම්. අපගේ ඔන්ලයින් පන්තිවලට සහභාගී වීමට 0.62237 යන දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. අපගේ ෆිසිකල් ක්ලාසස් වලට සම්බන්ධ වීමට රත්නපුර තක්ෂිලා සහ කොරණ සමත් යන ආයතනවලට පැමිණෙන්න. මම ඔබගේ භූගෝල විද්‍යා දේශක ඉසුරු බණ්ඩාර, මිහි මඩලේ යථාර්ථය දකින පරපුරේ අපි. ඔයාලා දන්නවද ලෝකයේ වැඩිපුරම භාවිත වන භාෂාව මොකක්ද කියලා? ඒ චීන භාෂාව. වර්තමාන ලෝකයේ බහුලවම භාවිත වන භාෂාව. ඒ වගේම රැකියා දහස් ගණනක් මේ වන විටත් උත්පාදනය කරන භාෂාව විදිහට චීන භාෂාව පත් වෙලා තියෙනවා. ඒ තරඟකාරී බව නිසාම ලංකාවෙත් අපිට උසස් පෙළ කලා විශ්වවිද්‍යාලය යටතේ ඔයාට සාම්ප්‍රදායික විෂයන්ගෙන් මිදලා අනාගත ලෝකයට ආයෝජනයක් කරන චීන භාෂාව අධ්‍යාපනයට හදාරන්න පුළුවන්. එමගින් ලංකාවේ විශ්වවිද්‍යාලවලට පමණක් නෙවෙයි, HSK හන්න් විශ්වවිද්‍යාලයෙන් කෞශල කියන විභාගයට පෙනී ඉඳලා චීනයේ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය හදාරන්නත් ඔයාලට දැන් අවස්ථාවක් තියෙනවා. ඉතින් දුවේ පුතේ, ඔයාලට පුළුවන් 2027 අපොස උසස් පෙළ සඳහා අලුතින්ම ආරම්භ වන අපේ චීන භාෂා පන්ති සඳහා සම්බන්ධ වෙන්න. ඉතින් අපේ මේ පන්ති පැවැත්වෙන්නේ ගම්පහ සිප්සර, කිරිබත්ගොඩ යහංස, ගාල්ල සිප්කෝ යන ආයතනයන් වල. මේ ආයතනයන් වලට ඔයාලට සම්බන්ධ වෙන්න බැරි නම් ලෝකෙ කොහේ හිටියත් අපේ ඔන්ලයින් ක්ලාස් එක සඳහා සම්බන්ධ වීමට අවස්ථාවක් තියෙනවා. ඉතින් දුවේ පුතේ 0.71 25 49 685 කියන දුරකථන අංකයට දුරකථන ඇමතුමක් හෝ WhatsApp මැසේජ් එකක් මාරමින් අදම අපේ පන්ති සඳහා සම්බන්ධ වෙන්නට ඔයාට හැකියාවක් තියෙනවා. මම චීන භාෂා දේශක අසංක ප්‍රියදර්ශන. 2024 O-level විභාගයෙන් අති විශිෂ්ට ප්‍රතිඵලයක් ගන්න හිව දකින ඔයා මේ වෙලාවේ ඉන්නේ බය වෙලාද? ස්ට්‍රෙස් වෙලාද? වැඩ ගොඩ ගිහිලාද? ප්‍රතිඵලය ගැන පොඩි දෙගිඩියාවක් තියනවද? එන්න අපි කතා කරමු. සාමාන්‍ය පෙළ විශිෂ්ටයන් අතරේ අති විශිෂ්ටයෙක් වෙන්න. විශිෂ්ට ප්‍රතිඵලයක සාඩම්බරය විඳ ගන්න. The Miracle Journey online වැඩමුළුව සමගින් එකතු වෙන්න. පෙබරවාරි 22 සහ 28 රාත්‍රී 8ට විභාගයේ විශිෂ්ටයන් ගණන ආශ්චර්ය හෝරාවට Zoom හරහා එකතු වෙන්න.
මාස 6කට කලින් මේ වැඩේ ඉවරයක් කරගන්න. ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය අවුරුදු 2ක් පුරාවට යන විෂයක්. නමුත් අපි මාස 6කට කලින් මේ මුළු සිලබස් එකම ඉවරයක් කරනවා. මේකට අපි ළඟ තියෙන පොඩි ට්‍රික් එකක්. අපි කරන්නේ සුවිශේෂී වැඩ කටයුතු මොනවාද? එක පාඩමකට නිබන්ධන 3ක්. මොනවද මේ නිබන්ධන 3? තියරි ටියුට් එකයි MCQ ටියුට් එකයි ඔබට ගෙදර වැඩ කරන හෝම්වර්ක් ටියුට් එකයි. මාස 6කට කලින් සිලබස් එක ඉවර කළා අපි මොකද කරන්නේ? අපි මේ ඉතුරු මාස 6න් 3ක් කරනවා රිවිෂන් එකක්. තව මාස 3ක් අපිට ඉතුරුයි. අපි කරනවා මේ මාස 3 සම්පූර්ණයෙන්ම පේපර්. මේ වැඩ කොටස් අවසන් වුණාම හැම සිසුවෙකුටම එන්නේ නියත ඒ සාමර්ථ්‍යය. මේ තියෙන්නේ අපි ගත්ත ඒ සාමර්ථ්‍ය. මේ පන්තියට සහභාගී වෙන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. ෆිසිකල් ක්ලාසස් නැත්නම් ඔන්ලයින් Zoom ක්ලාසස්. පහළ තියෙන WhatsApp නම්බරයට දැම්ම මැසේජ් එකක් දාන්න. 075 920 1694. මේක පුතේ මග හරින්න බැරි සීමිත අවස්ථාවක්. දෙදහස් 24 සංනිවේදනය සහ මාධ්‍යාධ්‍යයනය අප පන්තිමාලාවෙන් මෙවර විභාගයට ළමුන් 110ක් ඉන් ඒ සාමාර්ථ 48ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන් 22ක් දිස්ත්‍රික් කුසලතාවයන් 12ක් සෑම ජයග්‍රහණයක්ම අසීමිත කැපකිරීම්වල ප්‍රතිඵලයක්. මේ දරුවන් සේම දෙමව්පියන් ලද මාහැඟි ජයග්‍රහණයක්. එම නිසාම රිසල්ට් අයිති ළමයින්ට 2025 මෙවර උසස්පෙළ විභාගයට ඉතිරිව ඇත්තේ මාස 6ක් අප ඔබ වෙනුවෙන් සූදානම් කළ විශේෂ වැඩපිළිවෙල සතියකට පැය 36ක් සමස්ත පැය 236ක විශේෂ ඔන්ලයින් අධිපුනරීක්ෂණ පන්ති ආරම්භ කරන්නට අප සූදානම්. ඔන්ලයින් පන්තිමාලාවට ඔබටත් සම්බන්ධ විය හැකියි. ඔබගේ නම ලිපින දුරකථන අංකය ඇතුළත් WhatsApp පණිවිඩයක් 073 32 35 75 අංකයට යොමු කරන්න. අපගේ ෆිසිකල් ක්ලාස් සඳහා සම්බන්ධ වන ළමුන්ට හොරණ සමත් රත්නපුර තක්ෂිලා ගම්පහ සිප්සර අලව්ව සවිය යන ආයතනයන්හිදී පන්තිමාලාවලට සම්බන්ධ විය හැකි. සෑම කැපකිරීමකටම ප්‍රතිඵලයක් තියෙනවා. එම නිසාම සූදානම් වන්න මෙවරත් ලංකාවේ ඉහළම මාධ්‍ය ප්‍රතිඵලය අත්විඳින්. මම රෝෂාන් පෙරේරා. අපි වෙනස් මාධ්‍යයක්.